හයි කොහමද? ඔන්න ඉතින් අද මම ඔයාලට අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. කොහොමද රසට මාළු බෙදුමක් හදාගන්නේ කියලා දෙන්න. ඉතින් හැමදාම මාළු එකම විදිහට කාලා ඇති වෙලා නම් ඔයාලා මේ විදිහට try කරලා බලන්න හරිම රසයි. මම මුලින්ම මේ විදිහට මාළු ටික හොඳට පිරිසිදු කරලා අරගත්තා. මම ගත්තේ කෙලවල්ලු මාළු. ඉතින් කටු නැති මාළු එකක් නම් ගොඩක් කටු නැති මාළු එකක් නම් ගොඩක් හොඳයි. අපි මුලින්ම මේ විදිහට මාළු ටිකට වතුර ටිකක් දාගන්න ඕනි. වතුර ටිකක් දාගෙන මේකට අපි ලුණු පොඩ්ඩකුත් දාගෙන අපි මේ මාළු කෑලි ටික හොඳට තම්බ ගන්න ඕනි. වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ මාළු ටික තැම්බෙන්න. විනාඩි 4-5ක් යනකොට හොඳටම මේ මාළු ටික තැම්බෙනවා. මේ බලන්නකො දැන් මාළු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි වෙනත් භාජනයකට මේ මාළු ටික දාගමු. අපි දැන් බලමු මේ මාළු බෙදුමට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේ විදිහට රම්ප, කරපිංචා, මං හෝමිරිස් අරගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු, බී ලුණු ගෙඩි දෙකකුත් මං මේ විදිහට කපලා අරගෙන තියෙනවා. ඔයාලා ළඟ තියෙනවා නම් තක්කාලිත් පාවිච්චි කරන්න පුළුවන්. මම ළඟ අද තක්කාලි නැති නිසා මම අරගත්තේ නැහැ. දැන් අපි මේ විදිහට පොඩිවට මාළු කෑලි ටික කඩලා අරගන්න ඕනි. දැන් අපි තාච්චියක් ලිපේ තියලා මේ විදිහට තෙල් ටිකක් දාගමු. ඊට පස්සේ අපි මේකට මාළු කෑලි ටික දාලා විනාඩි 4-5ක් හොඳට පෙද ගන්න අවශ්‍ය වෙනවා. මුලින්ම බීලුණු ටික එහෙම දාන්න කලින්. විනාඩි 4-5ක් මාළු ටික හොඳින් බෙදුනට පස්සේ අපි ඒකට බීලුණු, කපාගත්ත රම්ප කරපිංචා, සුදු ලුණු, හෝමිරිස්, තක්කාලි තියෙනවා නම් ඒ ටිකත් ඔයාලා මේ විදිහට දාගන්න. දැන් අපි මේකට රස අනුව ලුණු දාගමු. ඒ වගේම ගම්මිරිස් කුඩුත් අවශ්‍ය වෙනවා. කෑලි මිරිස් කුඩු සල්පයකුත් අපි මේට දාගමු. දැන් මේ හොඳින් කලවම් කරලා අපිට පුළුවන් කැමති නම් පමණක් මේ විදිහට කහ කුඩු සල්පයක් එකතු කරගන්න. මේ සියල්ල එකතු කරගත්තට පස්සේ දැන් අපිට තියෙන විනාඩි 4-5ක් විතර මේක තවත් හොඳට බැදෙන්න දීලා ලිප ඔෆ් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න හරිම රසයි. ඉතින් එහෙමනම් තවත් දවසක අලුත් රෙසිපි එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.